හෙලෝ අද මං කියලා දෙන්න හදන්නේ මේ Lightroom එකේ කොහොමද අලුත් කැටලොග් එකක් හදාගන්න කියලා. දැන් මේ මට දැන් ඉන්න කැටලොග් එකකින් අලුත් කැටලොග් එකක් හදාගන්න කෙලින්ම යනවා දකුණු අත පැත්තේ උඩම තියෙන ෆයිල් කියන තැනට. එතන ගිහලා new කැටලොග් ගිහිල්ලා අදාළ මේ ෆෝල්ඩර් එකේ කියනවාට හදාගන්න ඕන කැටලොග් එකේ නම ටයිප් කරනවා. අදාළ ලොකේෂන් එකත් එතනින් දෙන්න පුළුවන් මොන ෆෝල්ඩර් එකටද ඔයාට ඒක තියෙන්න ඕනේ කියලා. ඔන්න ඔය විදිහට නම සිලෙක්ට් කරලා නම ටයිප් කරලා ඒක සේව් කරාට පස්සේ යා Lightroom එක ඕෆ් කරලා ආයෙ මේ රීස්ටාර්ට් කරගන්නවා. ඔන්න දැන් ඒ කැටලොග් එකේ අලුත්ම එකක් පරණ ඒවා ෆොටෝ මොකවත් පෙන්වන්නේ නැහැ. දැන් අපිට අදාළ මේ ඒ කැටලොග් එකට අදාළ ෆොටෝස් ටික ඉම්පෝර්ට් කරගන්න පුළුවන් ලයිබ්‍රරි එකට ගිහිල්ලා ඉම්පෝර්ට් මම පෙන්නන තැනට ගිහිල්ලා ෆයිල් පාත් එක දුන්නාට පස්සේ ඒ ෆොටෝස් ටික ඔයාලට දාගන්න පුළුවන්. දැන් මම ඉම්පෝර්ට් කරගන්නවා. දැන් සිලෙක්ට් ඕල් කොහොමද already සිලෙක්ට් වෙලා තියෙන්නේ. දාලා අතන දකුණු පැත්තේ යටින් ඉම්පෝර්ට් දුන්නාට පස්සේ ඒ කැටලොග් එකට අදාළ මේ කොහොම ෆොටෝස් ටික ඉම්පෝර්ට් වෙනවා. එහෙම කැටලොග් වෙන වෙනම හදාගත්තාම ලේසි මේ පැටලෙන්නේ නැහැ. නැත්තම් එක එක අපි වෙඩින් ෆොටෝ ෂූට් බර්ත්ඩේ ෂූට් හැම එකක්ම දාගත්තට පස්සේ ඒක පැටලෙනවා වගේ එක නැති වෙන තමයි වෙන වෙනම කැටලොග් හදාගන්න. මේ ඉම්පෝර්ට් වෙලා තියෙන්නේ. ඔක ඩන් වෙනකන් ඉන්නේ. එතන අර බාර් එකක් ලෝඩ් වෙනකන් තියෙනවා. ඒක ලෝඩ් වුණාට පස්සේ කැටලොග් එකට කොහොමද ෆොටෝස් ටික ඉම්පෝර්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඉතින් එතන ඩෙවලොප් එකට ගිහිල්ලා ඕනනම් එඩිට් කරගෙන එහෙම ඒක කරලා ක්ලෝස් කරනකොට සේව් දුන්නා නම් හරි. ඉතින් මම කලින් කරපු ෂූට් එකක් ඒ ෆොටෝස් ටික එඩිට් කරගත්තා. මොනවද තමයි අලුත් කැටලොග් එකක් ක්‍රියේට් කරන්නේ Lightroom වල. මේ වගේ අලුත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. එන අදට ගිහින් එන්න. සුබ දවසක්.